හා ඉතින් අදරෙන් පිළිගන්න මෝඩ සරි චිත්‍රපටය ඇත්තනම රඟ දැක්වූ චරිතයක් අපිත් එක්ක ඉන්නේ නේද? රංගනයේ යෙදුණු චරිතයක්. ඉතින් ආදරය කරන චරිතයක් බවට පත් වෙලා ඉන්නවා මේ වෙලාවේ. ඇත්තටම කොහොමද මේ මෝඩ සරිඳුගේ යාළුවෙක් විදිහට රඟපාද්දි මොන වගේ හැඟීමක්ද දැනුනේ? හැඟීමක් කියන්නේ ඉතින් පිටපත දුන්නාම ඉතින් ඔය ඉන්න කට්ටියත් එක්ක නොකර බෑ. ඒ හිටපු සෙට් එකම අපි හැමෝම දන්නවනේ අතිශය දක්ෂ මිනිස්සු ටිකක් හිටියේ තිරෙන් ඉස්සරහා සහ පිටිපස්සේ. ඉතින් ඒකට කට්ටිය මහන්සියලා වැඩ කරා බොහොම ආදරයෙන් කැපවීමෙන් කරා. ඉතින් ඒකේ ප්‍රතිඵල තමයි මේ අද අපි භුක්ති විඳින්නේ. කොහොමද ඉතින් චිත්‍රපටය ගැන ඇත්තටම ප්‍රේක්ෂකයන්ට මොන වගේ හැඟීමක්ද කියන්න තියෙන්නේ? ඉතින් මට නම් තියෙන ආරාධනාවක් කරන්න. ඇවිල්ලා මේ චිත්‍රපටිය බලන්න. මෝඩ තරදු කියලා කියන්නේ සුපර්නැචරල් කොමඩි රොමෑන්ස් පොඩ්ඩක් හොරර් ඒ වගේ බොහොම ආතල්ලක බලන්න පුළුවන් චිත්‍රපටියක්. පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටියක්. ඉතින් අද ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. මම විශ්වාස කරනවා මේ චිත්‍රපටයට හොඳ ප්‍රතිචාර අපේ ලංකාවේ මේ සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙයි කියලා. බොහොම ස්තුතියි. ඒ වගේම අපිත් විශ් කරනවා මුළු හදවතින්ම තවත් චිත්‍රපටිවල ඔබ දකින්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි.